Welcome to Kundalini Yoga Sri Lanka. We explore the ancient practice of awakening your inner energy. කුණ්ඩලිනි යෝග ශ්‍රී ලංකා නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. කුණ්ඩලිනි යෝග ශ්‍රී ලංකා විසින් අද ඔබට ලබා දෙන්නේ ඊටා විශේෂ භාවනාවක්. මේ භාවනාව බුදුදහම තුළ ඊටා උසස් ලෙස සැලකෙන භාවනාවක් වෙනවා වගේම නූතන විද්‍යාත්මක පරීක්ෂණ මගින් ප්‍රතිඵල තහවුරු වුණු භාවනාවක්. ඒ කියන්නේ මෙය බුදුදහම තුලත් විද්‍යාව තුලත් සමසමව විශිෂ්ටත්වයට පත් වූ භාවනාවක්. මයින්ඩ්ෆුල්නස් හෙවත් සතිමත් භාවනාව මගින් කරන්නේ මේ මොහොතේ සිහිය පිහිටවීම. සතිමත් බව වඩන විවිධ ක්‍රම අතරින් අද ඔබට හඳුන්වා දෙන්නේ මේ මොහොතේ ශරීරයේ පිහිටන ආකාරය ගැන සිහිය පිහිටවන භාවනා ක්‍රමයක්. මේ බොඩි ස්කෑන් මෙඩිටේෂන් විදියට යුරෝපීයන් අතර ඉතාම ප්‍රසිද්ධයි. මයින්ඩ්ෆුල්නස් භාවනාව ගැන විද්‍යාත්මක පරීක්ෂණ රාශියක් සිදු කර තියෙනවා. එම පරීක්ෂණ මගින් මේ භාවනාවේ ප්‍රතිඵල රැසක් අනාවරණය කරගෙන තිබෙනවා. එම විද්‍යාත්මක පරීක්ෂණවල ප්‍රතිඵලවලට අනුව මෙම බොඩි ස්කෑන් භාවනාව දිනපතා මාස 3ක් වැඩීමෙන් ඔබේ මොළයේ සුවිශේෂී ප්‍රදේශ කිහිපයක් සක්‍රිය වෙනවා. මොළයේ මතකයට අදාළ ප්‍රදේශය හා හැඟීම් පාලනයට අදාළ ප්‍රදේශ මෙම සතිමත් භාවනාව වැඩීමෙන් වර්ධනය වෙන බව සායනිකව තහවුරු වෙලා තියෙනවා. එම නිසා මේ භාවනාව එක දිගට මාස 3ක් ප්‍රගුණ කිරීමෙන් ඔබේ මතකයේ ශීඝ්‍රයෙන් ඉහළ යනවා. ඒ වගේම ඔබට ඕනෑම ආතතියක්, දුකක්, පීඩාවක් දරා ගන්න හැකි වෙනවා. ඇන්සයිටි, ස්ට්‍රෙස් වැනි රෝගී තත්ත්ව පවා මේ භාවනාව මගින් සමනය වීම හා සුව වීම සිද්ධ වෙනවා. ඒ වගේම ඔබේ මොළයේ මෙතෙක් සක්‍රිය නොවුණු අලුත් නියුරල් නෙට්වර්ක් සක්‍රිය වෙන්න පටන් ගන්නවා. ඔබ කුමන මට්ටමකින් හෝ අධ්‍යාපනය ලබන ශිෂ්‍යයෙකු හෝ ශිෂ්‍යාවක් නම් මේ භාවනාව මගින් ඔබේ මතකයේ ඉතා ඉහළින් වර්ධනය කරගෙන අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. මෙම ශරීරයේ ස්කෑන් කිරීමේ භාවනාව බෞද්ධ විදර්ශනා භාවනාව අතරින් කායානුපස්සනා භාවනා කාණ්ඩයට අයත් භාවනාවක්. ඒ කියන්නේ කයේ සිහිය පිහිටවීමක් ලෙස මේ භාවනාව වඩන්න පුළුවන්. ඊට අමතරව මේ භාවනාව වේදනානුපස්සනාවක් ලෙස වඩන භාවනා ක්‍රමයක් ඉන්දියානු බෞද්ධ විද්වතෙක් වෙන ගෝයන්කා විසින් හඳුන්වා දී තිබෙනවා. එම භාවනා ක්‍රමය ධම්මසෝභා, ධම්මකූට වැනි ලංකාවේ භාවනා අසපුවලත් භාවිතා වෙනවා. එම ක්‍රමයේදී සිදු කරන්නේ ශරීරයේ විවිධ ස්ථානවල ඇතිවන සංවේදන හා කම්පන සිහියෙන් දැකීම. නමුත් මේ වීඩියෝවෙන් ඉදිරිපත් කරන මයින්ඩ්ෆුල්නස් භාවනාව එතරම් ගැඹුරු විදර්ශනාවක් ලෙස සකස් කර නැහැ. මේ වීඩියෝවෙන් ඉදිරිපත් කරන්නේ යුරෝපීයන් අතර ප්‍රචලිත සරල සතිමත් භාවනා ක්‍රමයක්. මේ භාවනාව උත්සාහ කරන ඔබට මම පොඩි චැලෙන්ජ් එකක් දෙනවා. ඒ අභියෝගය තමයි මේ භාවනාව එක දිගට දිනපතා මාස 3ක් ප්‍රගුණ කර පෙන්වීම. විද්‍යාත්මක පරීක්ෂණවලට අනුව දින 90ක් අඛණ්ඩව මේ භාවනාව ප්‍රගුණ කළොත් ඔබේ මතකය අඩුම තරමේ දෙගුණයකින්වත් වර්ධනය වෙනවා. ඒ වගේම ඔබේ මොළයේ සෛල සක්‍රිය වෙලා ඔබේ බුද්ධිමත්භාවය ඉහළ යනවා. ඒ වගේම ඔබේ මොළයේ මෙතෙක් සක්‍රිය වූ අලුත් ස්නායුපත, ඒ කියන්නේ නියුරල් නෙට්වර්ක්ස් නිර්මාණය වෙන්න පටන් ගන්නවා. ඒ වගේම ඔබේ හැඟීම් හා ආවේගයන් පහසුවෙන් පාලනය කරගත හැකි වෙනවා. ඔබට මේ භාවනාව දින 90ක් අඛණ්ඩව දිනපතා පුහුණු කළ හැකි නම් දින 90කින් පස්සේ ඔබ එක් මට්ටමකින් උසස් වූ එක ලෙවල් එකකින් උඩට අප්ග්‍රේඩ් වුණ පුද්ගලයෙක් බවට පත් වෙනවා. හැමදාම එක තැන සිටින පුද්ගලයෙක් නොවි එක් මට්ටමකින් ඉහළට දියුණු වූ පුද්ගලයෙක් වෙනවා. ඒ සඳහා ඔබට ගත වෙන්නේ මාස 3ක් පමණයි. භාවනාව ආරම්භ කිරීම සඳහා සුව පහසු නිහඬ ස්ථානයක පහසු ලෙස වාඩි වෙන්න. භාවනා ආසනයකින් බිම වාඩි වී හෝ පුටුවක ඉඳගෙන මෙම සතිමත් භාවනාව ප්‍රගුණ කරන්න පුළුවන්. දිනපතා එකම වේලාවක මේ භාවනාව වඩන්න උත්සාහ කරන්න. මෙම ගයිඩඩ් මෙඩිටේෂන් එක ආරම්භ කිරීම සඳහා ඔබට පහසු භාවනා ඉරියව්වකින් බිම හිඳගන්න. වම් අත උඩින් දකුණු අත තියාගන්න. එහෙම නැත්නම් ධනිස් දෙක උඩ අත් දෙක තියාගන්න. ඔබට භාවනා ආසනයකින් ඉඳගන්න අපහසු නම් පමණක් පහසු ස්ථානයකින් පහසු ලෙස වාඩි වෙන්න. නමුත් ඔබේ හිස ගඳ ගෙල ඍජුව තබා ගන්න. දැන් සෙමින් ගැඹුරු හුස්මක් ගන්න. එය සෙමින් පිට කරන්න.
නැවතත් සෙමින් ගැඹුරු හුස්මක් ගන්න. එය සෙමින් පිට කරන ගමන් ඔබේ මුළු ශරීරයම සැහැල්ලු වී යන බව හිතන්න. නැවතත් සෙමින් ගැඹුරු හුස්මක් ගන්න. ඒ සෙමින් පිට කරන ගමන් ඔබේ ශරීරයත් මනසත් සම්පූර්ණයෙන්ම සැහැල්ලු වී යන බව හිතන්න. නැවතත් සෙමින් ගැඹුරු හුස්මක් ගන්න. ඒ සෙමින් පිට කරන ගමන් ඔබේ ශරීරයත් මනසත් සම්පූර්ණයෙන්ම සැහැල්ලු වී යන බව හිතන්න. නැවතත් සෙමින් ගැඹුරු හුස්මක් ගන්න. එය සෙමින් පිට කරන ගමන් ඔබේ ශරීරයත් මනසත් සම්පූර්ණයෙන්ම සැහැල්ලු වී යන බව හිතන්න. දැන් කිසිම දෙයකට අවධානය නොදක්වා හිත හිස්ව තබා ගන්න උත්සාහ කරන්න. කිසිම සිතුවිල්ලක් පහළ නොකර ඉන්න උත්සාහ කරන්න. ඔබ දැන් සතිමත් භාවනාවට ප්‍රවිෂ්ඨ වෙන්නයි සූදානම් වෙන්නේ. ඔබ මේ භාවනාව අවසන් වන තෙක්ම ඔබේ ශරීරයේ කිසිම කොටසක් සොලවන්නේ නැතුව එහා මෙහා කරන්නේ නැතුව ඉන්න ඕනේ. ඒ නිසා ඒ විදියට තරමක් වෙලා නිශ්චලව ඉන්න පුළුවන් පහසු ක්‍රමයකට ඔබේ ශරීරය සකස් කරගන්න. දැන් ඔබේ හිස් මුදුනට අවධානය යොමු කරන්න. ඔබ කිසිම දෙයක් හිතින් මවා ගන්න අවශ්‍ය නැහැ. ඔබේ හිස ගැන චිත්ත රූප මවන්න අවශ්‍ය නැහැ. ඔබ කරන්න ඕන හිස් මුදුනට සිහිය යොමු කිරීම විතරයි. එහෙම කරද්දී ඔබේ හිස් මුදුන තියෙන බව දැනෙන්න ගන්නවා. ඒ දැනීම ඇතුව සිහියෙන් ඉන්න. ඊට වඩා යමක් ඔබ කරන්න අවශ්‍ය නැහැ. හිස් මුදුන ගැන අවධානයෙන් ඉන්න. එතනට සිහිය පිහිටවන්න. ඒ වගේම ඔබේ ශරීරයේ සිදුවන වෙනත් කිසිම ක්‍රියාවලියකට අවධානය දක්වන්න එපා. ඔබේ සම්පූර්ණ අවධානය හිස් මුදුනට ඒකාග්‍ර කරන්න. ඔබේ අවධානය 100%ක්ම හිස් මුදුනට යොමු කරන්න. දැන් ඔබේ නළලට අවධානය යොමු කරන්න. නළල පිළිබඳව සිහියෙන් ඉන්න. ඊළඟට ඔබේ නහයට සිහිය යොමු කරන්න. ඊළඟට ඔබේ ඇහි බැම වෙත සිහිය යොමු කරන්න. දැන් ඔබේ S2 ගැන අවධානයෙන් ඉන්න. S2ට සම්පූර්ණයෙන් සිහිය යොමු කර ඉන්න.
ඔබේ තොල්වලට අවධානය යොමු කරන්න. මීළඟට ඔබේ කම්මුල් ගැන අවධානයෙන් ඉන්න. දැන් ඔබේ නිකට ගැන සිහියෙන් ඉන්න. දැන් ඔබේ මුළු මුහුණ ගැනම සිහියෙන් ඉන්න. මුළු මුහුණ මතම අවධානය යොමු කරන්න. මුළු මුහුණ මතම සිහිය පිහිටවන්න. මීළඟට ඔබේ හිසේ උඩ හා පිටුපස කොටස ගැන අවධානයෙන් ඉන්න. දැන් ඔබේ කන් දෙක ගැන අවධානයෙන් ඉන්න. දැන් ඔබේ සම්පූර්ණ මුණ හා සම්පූර්ණ හිස, ඒ කියන්නේ බෙල්ලෙන් උඩ ඇති සියලු ප්‍රදේශය ගැන එකවර අවධානයෙන් ඉන්න. ඔබේ මුහුණත් හිසත් හිස අභ්‍යන්තරයත් ගැන සම්පූර්ණ සිහිය යොමු කරන්න. දැන් ඔබේ උගුරට අවධානය යොමු කරන්න. මීළඟට බෙල්ල පිටුපස කොටසට සිහිය යොමු කරන්න. දැන් ඔබේ සම්පූර්ණ බෙල්ල පිළිබඳව සිහියෙන් ඉන්න. බෙල්ල ඉදිරිය, පිටුපස හා ඇතුළේ යන සම්පූර්ණ ප්‍රදේශයට සිහිය පිහිටවන්න. දැන් ඔබේ දකුණු උරහිසට අවධානය යොමු කරන්න. මීළඟට ඔබේ වම් උරහිසට අවධානය යොමු කරන්න. දැන් උරහිස් දෙකටම එකවර සිහිය යොමු කරන්න. උරහිස් දෙක මතම ඔබේ සිහිය පිහිටවා ඉන්න. මීළඟට දකුණු අතේ උරහිසෙන් පහළ සිට වැලමිට දක්වා කොටසට සිහිය යොමු කරන්න. මෙතෙන් සිට මම ඔබේ ශරීරයේ සිහිය පිහිටවිය යුතු ස්ථානයේ නම පමණක් කියමින් ඉදිරියට යනවා. ඒ කොටසේ නම කියද්දී ඔබේ ශරීරයේ අදාළ කොටසට අවධානය යොමු කරන්න. දකුණු වැලමිට, වැලමිටෙන් පහළ සිට මැණික් කටුව දක්වා කොටස,
මැණික් කටුව, අත්ල, ඇඟිලි, මහපට ඇඟිල්ල, දබර ඇඟිල්ල, මැද ඇඟිල්ල, වෙද ඇඟිල්ල, සුළ ඇඟිල්ල, දැන් ඇඟිලි සියල්ල හා අත්ලට සිහිය යොමු කරන්න. මීළඟට ඔබේ වම් අතේ උරහිසෙන් පහළ සිට වැලමිට දක්වා කොටසට සිහිය යොමු කරන්න. වම් වැලමිට, වැලමිටෙන් පහළ සිට මැණික් කටුව දක්වා කොටස, මැණික් කටුව, අත්ල, ඇඟිලි, මහපට ඇඟිල්ල, දබර ඇඟිල්ල, මැදගිල්ල, වෙද ඇඟිල්ල, සුළඟිල්ල, දැන් ඇඟිලි සියල්ල හා අත්ලට සිහිය පිහිටවා ඉන්න. දැන් ඔබේ අත් දෙකේම උරහිසෙන් පහළ සිට වැලමිට දක්වා කොටසට සිහිය පිහිටවන්න. අත් දෙකේම වැලමිට දෙකට සිහිය පිහිටවන්න. මීළඟට ඔබේ දෙයතේම වැලමිටේ සිට අත්ල දක්වා කොටසට සිහිය පිහිටවා ඉන්න. දැන් අත් දෙකේම දෙයත්ලට සිහිය පිහිටවන්න. දැන් ඔබේ දෑතේම ඇඟිලි ගැන අවධානයෙන් ඉන්න. දැන් ඔබේ සම්පූර්ණ අත් දෙකම ගැන සම්පූර්ණ වශයෙන් අවධානයෙන් ඉන්න. අත් දෙකටම සම්පූර්ණ සිහිය යොමු කර ඉන්න.
මීළඟට ඔබේ පපුව ගැන අවධානයෙන් ඉන්න. පපුව අභ්‍යන්තරය ගැන සිහිය යොමු කරන්න. දැන් බඩ ගැන අවධානයෙන් ඉන්න. බඩ අභ්‍යන්තරයට සිහිය යොමු කරන්න. දැන් පිට ගැන අවධානයෙන් ඉන්න. දැන් ඔබේ පපුව, බඩ හා පිට ඇතුළු සම්පූර්ණ උඩුකයට සිහිය යොමු කරන්න. ඔබේ සම්පූර්ණ උඩුකය පිළිබඳව සිහිය පිටවාගෙන ඉන්න. මීළඟට ඉන ප්‍රදේශයට සිහිය යොමු කරන්න. දැන් ලිංගාශ්‍රිත ප්‍රදේශයට සිහිය යොමු කරන්න. දැන් උකුල ගැන අවධානයෙන් ඉන්න. දැන් උකුල හා පිටුපස ප්‍රදේශය ගැන සම්පූර්ණ වශයෙන් අවධානයෙන් ඉන්න. මීළඟට ඔබේ පාදවල උකුලේ සිට දණහිස් දක්වා කොටස පිළිබඳව සිහියෙන් ඉන්න. දැන් දණහිසේ සිට වලලු කර දක්වා කොටස පිළිබඳව සිහියෙන් ඉන්න. මීළඟට පතුල් ගැන අවධානයෙන් ඉන්න. දැන් ඔබේ ඇඟිලිවලට සිහිය පිහිටවන්න. දැන් ඔබේ සම්පූර්ණ වම් කකුල ගැන සිහියෙන් ඉන්න. දැන් දකුණු කකුල සම්පූර්ණ වශයෙන් සිහිය පිහිටවාගෙන ඉන්න. දැන් ඔබේ සම්පූර්ණ කකුල් දෙක පිළිබඳව සම්පූර්ණ වශයෙන් සිහිය පිහිටවාගෙන ඉන්න. දැන් මම ඔබේ ශරීරයේ සිහිය පිහිටවිය යුතු තැනේ නම පමණක් කියමින් ඉදිරියට යනවා. ඒ කොටසේ නම කියද්දී ඔබේ ශරීරයේ අදාළ කොටසට අවධානය යොමු කරන්න.
එම ස්ථානයට සම්පූර්ණ සිහිය පිහිටවන්න. මුහුණ, හිස, මුහුණ හා හිස සහිත සම්පූර්ණ ඔළුව, සම්පූර්ණ බෙල්ල, උරහිස්, සම්පූර්ණ වම් අත, සම්පූර්ණ දකුණු අත, පපුව, බඩ, පිට, සම්පූර්ණ උඩුකය, ඉන හා උකුල හා පිටුපස, සම්පූර්ණ වම් කකුල, සම්පූර්ණ දකුණු කකුල, සම්පූර්ණ පාද දෙක, දැන් ඔබේ සම්පූර්ණ සිරුරටම පිහියෙන් ඉන්න. ඔබේ හිසේ සිට පාදාන්තය දක්වා සිහිය පිහිටවන්න. මුළු සිරුරම එකටගෙන අවධානයෙන් ඉන්න. දැන් ඔබ තරමක් වෙලා එකම විදියට ඉඳපු නිසා හිමීට අත්පය එහා මෙහා කරලා ශරීරය සැහැල්ලු කරගන්න. ඔබට ශරීරයේ කසනවා වගේ හෝ මදුරුවන් කනවා වගේ සංවේදන ඇති වෙනවා නම් ඒවා අතින් පිරිමදින්න. දැන් හොඳින් මතක් කරලා බලන්න. භාවනාව ආරම්භයේ සිට මේ දක්වා මේ විදියට ඔබ සිහියෙන් තොරව ශරීරය හෝ අත්කකුල් සකස් කරගත්තාද? භාවනා කරද්දී ඔබේ ශරීරයේ කිසිම චලනයක් වෙන්න විදිහක් නැහැ. මොකද ඔබ දැන් සම්පූර්ණ සිහියම ශරීරයේ අදාළ ස්ථානයට යොමු කරලා තියෙන්නේ. ඔබේ ශරීරයේ කුඩා හෝ චලනයක් සිද්ධ වෙනවා නම් ඒ කියන්නේ ඔබ නොදැනුවත්වම ඔබේ සිහියෙන් කොටසක් එතනට යොමු වෙලා කියන එකයි. ඒ නිසා ඔබේ සිරුර සම්පූර්ණව නිශ්චලව තබාගෙන ශරීරයේ අදාළ කොටසට අවධානය යොමු කරන්න. දැන් මම නැවතත් ඔබේ ශරීරයේ විවිධ ස්ථානවල නම් කියාගෙන යනවා. ඒ කියන අවස්ථාවේදී ඒ කියන ස්ථානවල සිහිය පිහිටවන්න. මුහුණ, සම්පූර්ණ හිස, මුහුණ හා හිස සහිත සම්පූර්ණ ඔළුව, සම්පූර්ණ බෙල්ල, උරහිස්, සම්පූර්ණ වම් අත, සම්පූර්ණ දකුණු අත,
පපුව බඩ පිට සම්පූර්ණ උඩුකය ඉනහා උකුල හා පිටුපස සම්පූර්ණ වම් කකුල සම්පූර්ණ දකුණු කකුල සම්පූර්ණ කකුල් දෙක නැවතත් ඒ ආකාරයටම සිහිය පිහිටවන්න. සම්පූර්ණ කකුල් දෙක ඉනහා උකුල හා පිටුපස පපුව බඩ පිට සම්පූර්ණ යටිකය සම්පූර්ණ උඩුකය වම් අත දකුණු අත සම්පූර්ණ දෙයත් උරහිස් සම්පූර්ණ බෙල්ල හිස හා මුහුණ සහිත සම්පූර්ණ ඔළුව දැන් ඔබේ සම්පූර්ණ ශරීරය ගැන සිහියෙන් ඉන්න. ඔබ නිවැරදි ලෙස මුළු සිරුරටම අවධානයෙන් ඉන්නවා නම් සම්පූර්ණ ලෙස ඔබේ ශරීරය නිශ්චලව තබාගෙනම මුළු සිරුරටම එකවර සිහිය පිහිටවාගෙන ඉන්න. මෙවැනි විශිෂ්ට භාවනා අත්දැකීම් තවදුරටත් ලබා ගන්න කුණ්ඩලිනී යෝග ශ්‍රී ලංකා නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. මෙවැනි භාවනා ක්‍රම වගේම මෛත්‍රී භාවනා වැනි භාවනා නිවැරදිව ප්‍රතිඵල ලබන ලෙස වඩන ආකාරය පිළිබඳ වීඩියෝ අපගේ නාලිකාවේ පෙර වීඩියෝ වලින් ඔබට බලන්න පුළුවන්. මෙවැනි තවත් භාවනා ක්‍රම රැසක් ඉදිරියේදීත් අපගේ නාලිකාවේ පළ කරනවා. මෙම වීඩියෝ ෂෙයා කර තවත් පිරිසක් භාවනා කිරීමට යොමු කිරීමෙන් ඔබගේ ආධ්‍යාත්මික ශක්තිය තව තවත් වර්ධනය කර ගැනීමට ඔබට අවස්ථාව තිබෙනවා. ඉතින් මම මුලින් අභියෝග කළා වගේ මේ භාවනාව දින 90ක් තිස්සේ දවසේ එකම වේලාවක අඛණ්ඩව ප්‍රගුණ කරන්න ඔබට පුළුවන්ද?
ඔබ මේ චැලෙන්ජ් එක බාරගන්න සූදානම් නම් පහලින් ඔබේ නම කමෙන්ට් කරන්න. භාවනාව පටන් ගන්න මාසයකින්, මාස දෙකකින්, මාස 3කින් ඔබ අත්විඳින දියුණුව ඒ කමෙන්ට් එකේම පහලින් කමෙන්ට් කරන්න. බොහෝ දෙනෙක්ට එකම කාර්යයක් අකණ්ඩව මාසයක් තිස්සේ දිනපතා කරගෙන යන්න පුරුවන් වෙන්නේ නැහැ. අකණ්ඩව යමක් කාලයක් තිස්සේ කරගෙන යාමේ හැකියාව විශිෂ්ට පුද්ගලයන්ට පමණක් පිහිටන විශේෂ දක්ෂතාවයක්. ඔබේ දක්ෂතාවයේ දරණ කෙනෙක් නම් මේ සරල භාවනාව දිනපතා අකණ්ඩව ප්‍රගුණ කර පෙන්වන්න. මම ඔබට මාස 3ක අභියෝගයක් ලබා දෙනවා. ඔබව ආධ්‍යාත්මික ලෝකයට රැගෙන යන කුණ්ඩලිනි යෝග නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න.